කිසිම දරුවෙක් කිසිම දවසක කිසිම වරද්දක් කරන්නේ නැහැ කිව්වොත් ඔයා එකඟද? එකඟ වෙන්න අමාරුයි නේද? මොකද දරුවෝ කරන අනවශ්‍ය දැඟලිලි, හිංසා කිරීම, කඩා බිඳ දැමීම සහ මුරණ්ඩු වීම ඒගොල්ලන්ගේ වැරදි නෙමෙයිද? දරුවෙක්ගේ ඇහැ කන අතපය හරියට වැඩ කරන්නේ නැහැ. මොකද ඒවා තාම මෝරලා නැහැ. ඉන්ද්‍රිය සමායෝජනය හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට ඕන තැනට හරියටම අත යන්නේ නැහැ. ඒ නිසාම ඒගොල්ලෝ අතින් බොහෝ අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. පෙරලීම්, වැටීම්, බිඳීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා හිතලා කරන දේවල් නෙමෙයි. ඒවා ඉබේ සිද්ධ වෙන්නේ. ඒ තැන්වලදී දරුවා හරි අසරණයි. ඒ වගේම ඒක නැවත කරන්න එපා, ප්‍රවේශම් වෙන්න කියලා ඔයා කොච්චර අවවාද කරත් ඒ අවවාදය එච්චර ප්‍රබල වෙන්නේ නැහැ. හේතුව එයාගේ මතකය හොඳින් මෝරන්නේ නැහැ. කොච්චර කරදණ්ඩ උහ ගිහින් තිබුණත් දරුවගේ මතකය වැඩිහිටියන්ගේ අපිට වඩා හුඟක් අඩුයි. ඒක නිසා එයා අපි කියන දේ නාහ ඉන්නව නෙමෙයි, ඇත්තටම එයාට අමතක වෙනවා. ඒ අතින් බලනකොට දරුවන්ගේ දුර්වලකම් වැරදි කියලා තේරුම් අරගෙන අපි කොච්චරනම් දඬුවම් කළා ඇද්ද? දුර්වල වෙච්ච වෙලාවට එයාට සහාය වෙනව වෙනුවට දඬුවම් කරපු අය අතරේ ඔයත් ඉන්නවද? හැබැයි අනවශ්‍ය දඟ කිරීම සහ මුරණ්ඩු වීම දුර්වලකම් කියලා කියන්න බෑ නේද? දරුවෙක්ගේ ශරීරය විතරක් නෙමෙයි, හිතත් තාම හොඳින් වැඩිලා නැති නිසා එයාලගේ දරා ගැනීමේ හැකියාව හුඟක් අඩුයි. මොළයේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා එයාලට ඇතිවෙන ආවේග එයාලා පාලනය කරගන්නේ හරි අපහසුවෙන්. ඇත්තටම හුඟක් වෙලාවට එයාලට ඒ ආවේග පාලනය කරගන්න බෑ. වැඩිහිටියෝ වෙලා අපිටත් අපේ ආවේග පාලනය කරගන්න බැරි අවස්ථා තියෙනවනේ. දරුවෙකුට ඒ අවස්ථා හුඟක් වැඩි. ඒක නිසා එයා නොහික්මුණු චර්යා වගේ ප්‍රදර්ශනය කරන මේ ලක්ෂණ එයාගේ ආවේග පාලනය කර ගැනීමේ අත්දැකීම් නැති නිසා සිද්ධ වෙන දේවල්. එයා ක්‍රමයෙන් ජීවිතයේ අත්දැකීම් ලබනකොට එයා ආවේග පාලන හුරුව ලබනවා. හැබැයි මේ කාලෙදී එයාට එයාගේ ආවේගයන් පාලනය කරගන්න හුඟක් අමාරුයි. ඒක නිසා අපි ඒව බොහොම කාරුණිකව ඉවසන්න ඕන. ඇත්තටම එයාලා වැරදි කරනවා නෙවෙයි, එයාලගේ අතින් වැරදි සිද්ධ වෙනවා. වැදගත්ම ප්‍රකාශය දරුවෝ වැරදි කරන්නේ නැහැ. දරුවන්ගේ අතින් වැරදි සිද්ධ වෙනවා. හැබැයි එහෙමයි කියලා වැඩිහිටියෝ හැටියට අපිට නිකන් ඉන්න බෑ. මොනවා හරි කරන්න ඕන. වැඩිහිටියන් මේ වගේ අවස්ථාවලදී ක්‍රම 3කින් ක්‍රියාත්මක වෙන්න ඕන. අංක 1, දරුවාගේ මේ වගේ නොගැලපෙන හැසිරීම් දැක්කහම කෝප වෙන්නේ නැතුව එයාට සහාය වෙන්න ඕන. ඒ හැසිරීම් වලින් අසරණ වෙන දරුවාගේ හිත ශක්තිමත් කරලා එයාට නිවැරදි වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම කරන්න ඕන. ඒ මඟ පෙන්වීම කියන්නේ නිරන්තරයෙන් කරන උපදේශ අවවාද නෙමෙයි. ඒක වර්ධවා ගන්න එපා. මඟ පෙන්වීම කියන්නේ එයා දිරිමත් කරන්න, ශක්තිමත් කරන්න නිවැරදි වෙන ක්‍රමය කියලා දෙන්න. ඒ වගේම අංක 2, දරුවාගේ මේ ඇතිවෙන ආවේගයන් පිට කරන්න ක්‍රමයක් හදන්න. එයාට ක්‍රියාකාරී වෙන්න අවස්ථාවක් හදන්න. එයාට සෙල්ලම් කරන්න, දුවන්න, පනින්න, කෑ ගහන්න ක්‍රමයක් හරි ගස්සලා දෙන්න. ඒ වගේම එයාට තනියෙන් වැඩ කරලා තෘප්තිමත් වෙන්න යම් යම් වගකීම් ගෙදර පවරන්න. 3 වෙනි එක, දරුවගේ හිතට ආරක්ෂාව පිළිබඳ හැකියාවක් ඇති වෙන විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ දරුවගේ විශ්වාසය රකින්න. දරුවට වෙච්ච පොරොන්දු රකින්න. එයාව හැම අනතුරකින්ම ආරක්ෂා කරන්න. විශේෂයෙන් මෙයාගෙන් සිදුවෙන වැරදි අනිත් අය එක්ක, ගෙදර අය එක්ක පවා පුන පුනා කීමෙන් වළකින්න. ඒක යත් එක්ක කරන රහසක්. එයාට නිවැරදි වෙන රහසේ උදව් කරන්න. ඒ වගේම එයාට වටිනාකමක් දෙන්න. එයාගේ අදහස් වලට හොඳට ඇහුම්කන් දෙන්න. ඒ අදහස් වලට පුංචි පුංචි වටිනාකම් දෙන්න. ගෙදර ප්‍රධාන වගකීම් කොටසක් එයාට පවරන්න. පුංචිට ඒ වැඩේ කරගෙන යද්දී එයා තෘප්තියක් ලබාවි. ඒ අගය කරන්න. විශේෂයෙන්ම හැම දරුවෙකුගේම පුංචි පුංචි වටිනාකම් ගොඩක් තියෙනවා. ඔයා පුරුදු වෙන්න ඒ වටිනාකම් හැම වෙලාවකදීම අගය කරන්න. ඒ අගය කිරීම වලින් තෘප්තිමත් වෙන දරුවා සංසුන් දරුවෙක් වෙනවාමයි. ඔබ නරකයි කියන හිතන දරුවගේ හැසිරීම තරවටු කළා යම් තරමකට පාලනය කරන්න පුළුවන් යම් කාලයක් දක්වා. හැබැයි තරවටුවෙන් ළමයා බියටපත් වෙලා හැකිලිලා අක්‍රීය වෙනවා නම් ඒ අක්‍රීය බව සංසුන් බවක් හැටියට වර්ධවා තේරුම් ගන්න එපා. ඒක ඇකිලීමක්. ඒ තරවටුව දරුවගේ අනාගතයට ඊටාම නරක විදියට බලපානවා. අවබෝධයක් සහිත තෘප්තිමත් දරුවෙක් හැටියට ඔයාගේ දරුවා ගොඩනගනවා වගේම අනිත් දරුවොත් ගොඩනැගුණොත් තමයි ඔයාගේ දරුවට හොඳ සමාජයක් හම්බෙන්නේ. ඒක නිසා අනිත් දරුවන් වෙනුවෙනුත්
මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ මාලාව නැරඹීමට සඳහා එම්ලර්න් ට්‍රේනර් YouTube channel එක subscribe කරන්න.